හරි ආයුබෝවන් ළමයි හැමෝටම මට කියන්න ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද කියලා ළමයි හැමෝම මට කියන්නකෝ මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද කියලා ළමයි මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද කියලා කියන්න ඔව් අනික් කට්ටිය ඇහෙනවද මාව කව උත්තර දෙන්න හොඳයි හැමෝම ඊටාම ආදරයෙන් ළමයි පිළිගන්නවා 2026 අවුරුද්දේ අපගේ පොදු සම්මන්ත්‍රණය සඳහා ඇත්තරම කිව්වොත් එහෙම පොදු අනුමාන සම්මන්ත්‍රණය සඳහා හරිද මීට කලින් ළමයි අපි ලංකා ඉතිහාසයට අදාළව සෙමිනාර් එකක් පැවැත්වුවා. ඔයාලා ඒක බැලුවද? ළමයි ලංකා ඉතිහාස සෙමිනාර් එක ඔයාලා බැලුවද? නැත්නම් ඒකට ආවද? කියන්න. ලංකා ඉතිහාසයට ආවද? කට්ටිය. ඔව්. හැමෝම ආවද? ආපු නැති කට්ටියට ළමයි. ඔව් අහන්න. මේ වෙද්දි ළමයි අපි ලංකා ඉතිහාසයේ සම්මන්ත්‍රණය පවත්වලා තියෙන්නේ. හරිද? ලංකා ඉතිහාසයේ සම්මන්ත්‍රණය මේ වෙද්දි පවත්වලා තියෙන. දැනටම මාසයකට ආසන්නයි මම හිතන්නේ ලංකා සම්මන්ත්‍රණය පවත්වලා. ඒ නිසා ළමයි මේ ඒකේ රෙකෝඩින් එක නැත්නම් ඒකේ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට YouTube channel එකට ගිහිල්ලා අපේ YouTube channel එකේ මම දාලා තියෙනවා. මම ඒකේ link එකත් ඔයාලට share කරලා තියන්නම්. ඒතර ළමයි ඒක ලංකා ඉතිහාසය ආවරණය කරගන්න. අද ඉන්දියන් ළමයි කොටස කරාට පස්සේ ඉන්දියන් කොටස ආවරණය වීම සිද්ධ වෙනවා. ඇත්තටම මට විශේෂ කාරණා කීපයක් මතක් කරන්න අවශ්‍යයි. සාමාන්‍ය ළමයි මම මෙච්චර කාලයකට එහෙම අනුමාන සම්මන්ත්‍රණ විභාගය කිට්ටු කරලා එහෙම මෑත කාලිනව පැවැත්වුවේ නෑ. මම හිතන්නේ මතක ඇති කාලෙක පැවැත්වුවා නම් පැවැත්වුවේ 23 අවුරුද්ද වගේ අවුරුද්දක ඉහැර පැවැත්වුවේ නෑ. හරිද? සාමාන්‍ය පුරුද්දක් වශයෙන් මම පවත්වන්නේ නැහැ. ඔයාලට මේ අනුමාන සම්මන්ත්‍රණය පවත්වද්දී පවා මම කියන එකම දේ හරිද? මේ ඔව් ඇත්තටම දවස් මම හිතන්නේ දවස් 7 කලින් පැවැත්වුවේ. මෙතන මම ඔයාලට මේක පවත්වද්දී පවා කියන එකම දේ ළමයි මේ ලබා දෙන්නේ අනුමාන පමණයි. හරිද? දැන් සමහර කට්ටිය කියනවා පේපරේ දැක්කවයි කියනවා මෙහෙම බෑ. හරිද? මේ අනුමාන අපි ලබා දෙන විදි තියෙනවා. හරිද? පෞද්ගලික විභාග රටාව මාකින් ස්කීම් වලදී මතුවෙච්ච දේවල් සහ සැසියවලදී ළමයි මතුවෙච්ච දේවල් ඒ ආදී කාරණා සියල්ලම සලකා බලලා තමයි අපි සාමාන්‍යයෙන් අනුමාන ලබා දීම සිද්ධ කරන්නේ. හරිද? ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න මේ දෙන අනුමාන කියන්නේ හරිම මානයක්වත් එහෙම නැත්නම් මේක තමයි ස්ථිර මාන කියලාවත් කියන්න බෑ. මේවා අනුමාන. ඒකයි මම අනුමාන සම්මන්ත්‍රණය කියලා කියන්නේ. හරිද? හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් දෙන අනුමාන ළමයි විභාගයට වරදින්නේ නැහැ. දෙන අනුමාන වලින් සැලකිත ප්‍රමාණයක් විභාගයට එනවා. හරිද? ඒ හින්දා ඒක පිළිබඳව යම් විශ්වාසයක් තියාගන්න ගිය හැම අවුරුද්දකම පාහේ
අපි දීපු අනුමාන ආවා. වැඩි ප්‍රමාණයක් බහුතරයක් ආවා පේපර් එකේ ප්‍රශ්න ප්‍රමාණයෙන් ප්‍රශ්න 8න් 6ක් 7ක් අපි සාමාන්‍යයෙන් දීලා තමයි විභාගයට යවුවේ. ඒ නිසා ළමයි ඒ අනුමාන වල යම්කිසි බරක් තියෙනවා. හරිද? බරක් තියෙනව නැතුවා නෙවෙයි. නමුත් මේ අනුමාන වශයෙන් ඔළුවේ තියාගෙන වැඩ කරන්න. මගේ එක මම අනුමාන සම්මන්ත්‍රණය පටන් ගන්න කලින් මගේ එකම උපදේශ සහ පළමු උපදේශ ළමයි පුළුවන් නම් සේරම පාඩම් කරලා විභාගයට යන්න. හරිද? පුළුවන් නම් සේරම පාඩම් කරලා විභාගයට යන්න. මම ඒක තමයි අපේ දැන් මෙතන අපේ පන්තින එක ළමෙක්වත් නෑ මම හිතන්නේ. හරිද? මෙතන අපේ පන්තින එක ළමෙක්වත් නෑ. මේක මොකද මම මගේ පන්තියේ උන්ට දුන්නේ නෑ මේ ලින්ක් එක. මම මේ ලින්ක් එක දුන්නේ සේරම බාහිර ළමයින්ට. හරිද? ඒ කියන්නේ මගේ පන්ති නොයන ළමයින්ට මගේ පන්තියක නවුස්වත් කරේ නෑ මම මේක. හරිද? මගේ පන්ති ළමයින්ට ලින්ක් හම්බෙන විදිහට මම මේක කිව්වේ නෑ. මම හිතන්නේ එහෙන් මෙහෙන් කරුමට හරි ඇවිල්ලා ඉන්නවත් දන්නේ නෑ කවුරු හරි කෙනෙක්. ඒ හැර මං හිතන්නේ ඔව් කවුරුත් පේන්නේ නෑ එහෙම බැලුවල්මට මං කාටවත් ළමයි දුන්නේ නෑ. නොදෙන්න හේතුව මම මගේ පන්තිල සාමාන්‍යයෙන් අනුමාන මත ඩිපෙන්ඩ් වෙන්න උගන්වන්නේ නෑ. කෙසේ නමුත් සාමාන්‍යයෙන් ඉතින් විභාග කිට්ටුවේදී ළමයින්ට අනුමාන අවශ්‍යතාවයක් පැන නගින එක සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම එහෙම තමයි. ඒ නිසා ළමයි පොදුවේ අර සමස්ත ලංකාවේම ළමයින්ට යම්කිසි මට දෙන්න පුළුවන් ආකාරයේ සපෝට් එකක් දෙන්න. මට සමස්ත විෂය නිර්දේශයක් සමස්ත පන්තියක් එහෙම නොමිලේ පවත්වන්න හැකියාවක් නෑනේ. නමුත් ළමයි මේ මට ඔයාලට දෙන්න පුළුවන් සපෝට් එකක් දෙන්න තමයි මම මේ අද සම්මන්ත්‍රණය පැවැත්වුවේ. හරිද? එතකොට මට කියන්න තව චුට්ටක් chat එකට දාන්න ළමයි පැහැදිලි වෙන්න. ඔයාලා ලංකා ඉතිහාසයේ අනුමාන සෙමින් එක බැලුවද අපේ? ඒකට සම්බන්ධ වුණාද කියන කාරණාව මම හිතන්නේ සැලකිත ප්‍රමාණයක් ඔව් කියලා දාලා තියෙනවා. අනික් කට්ටියත් ඒක බලන්න. හරිද? දැන් මුලින්ම මම අනුමාන ටික කතාවට එන්න කලින් දේවල් කීපයක් ඔයාලට මතක් කරලා ඉන්නම්. හරිද? දේවල් කීපයක් ඔයාලට මතක් කරලා ඉන්නම්. මේ ටික අනිවාර්යයෙන්ම ළමයි ඔළුවට දාගන්න. හරිද? අද මම පැය ගාණක් ගන්නෑ. උපරිම පැයක් යයි අපිට පැයකුත් යන එකක් නැති වෙයි. ඒ වගේ කාලයක් තමයි මම ගන්නෙ. අනුමාන සම්මන්ත්‍රණයකට තරම් කාලයක් වැය කිරීම. ඊට වඩා කාලයක් වැය කිරීම ඇත්තටම අපරාධයි. දැන් ලංකා ඉතිහාසය අනුමාන සම්මන්ත්‍රණය පවා විනාඩි 50 ගාණක් විතර පැයක්වත් ගියේ නෑ. ඉන්දියන් එකත් ළමයි එහා සමානව තමයි එන්නේ. නමුත් අර මම මේකට කලින් ඔයාලට යම් ඉස්කා දේවල් කීපයක් මතක් කිරීම කළ යුතුයි. මොකද අනුමාන ටික මම අන්තිමට දෙන්නත් මේ ටික මුලින් කියන්න හේතුවත් ඔයාලා නැත්තම් මිසින් කියන්නේ මේ මට ඇති මගුලකට නෙවෙයි මම මේ ටික කියන්නේ. ඔයාලගේ මේ යහපත නෙවෙයි මම මේ ටික විලාසම කියන්නේ. හරිද? හොඳට අහගන්නකො. මේ මට ඊට කලින් ළමයි මේ chat එකට දාන්න අපේ කට්ටිය ඔයාලගේ ඉස්කෝල කොහෙද ගම් පළාත් එහෙම කොහොමද කියලා. ඔයාලා මම නිකන් දාන්න. මම නිකන් දැනගන්න ඔයාලා කොයි පළාත් වලින්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. කොයි ප්‍රදේශ වලින්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. chat එකට දාන්න. ඔයාලා ගම් පළාත් කොහෙද කියලා. හැමෝම දාන්න හොඳේ. හැමෝම දාන්න. හරි. පළවෙනි එක ළමයි ඔයාලට A level ඉතිහාසයේ ගොඩදා ගන්න අවශ්‍ය නම් මේ කෙටි කාලයේ හෝ ඔයාලට පුළුවන් මෙන්න මේ දේවල් ටික නිරත වෙන්න. හරිද? පළවෙනි එක ආසන්න අවුරුදු 5ක දැන් අපි ඇත්තට මේක 10ක් වශයෙන් මන්නම් අපේ ළමයින්ට කරන්නේ. නමුත් ළමයි පුළුවන් 2019 ඉඳන් 2019 ඉඳන් MCQ papers ටික කරන්න. සතියට එක ගානවත් කරන්න. හරිද? ඒක නැවත කරන්න. හරිද? නැවත කරන්න. හරිද? මෙන්න මේ ටිකවත් අනුගමනය කරන්න. මම මේ සයිඩ් එකෙන් දාන්නේ ඒකයි. ඊට පස්සේ ළමයි මැප් එක සතියකට සැරයක් ළමයි අනිවාර්යයෙන්ම කරන්න. ඊට පස්සේ අද මේ අනුමාන සම්මන්ත්‍රණයක් පැවැත්වුවාට පස්සේ තෝරාගත්ත ප්‍රශ්න වලට ළමයි එකක් මේ වගේ තියරි කොටස් පාඩම් කරගෙන ළමයි පාඩම් කරගෙන ප්‍රශ්න ලියන්න. හරිද? අද මම අනුමාන සම්මන්ත්‍රණය පැවැත්වුවාට පස්සේ ඒ ප්‍රශ්න කොටස් තෝරාගෙන උත්තර ලියන්න. නැත්නම් ඒ කොටස් තෝරාගෙන පාඩම් කරලා හැකි පමණ උත්තර ලියන්න. හරිද? මගෙන් ඔයාලට සහයෝගයක් වීම පිණිස සාමාන්‍යයෙන් මම සෑහෙන කාලෙක ඉඳන් ළමයි 2023 24 වගේ බැච් වල ඉඳන් කරන වැඩක් මේක. නෑ දැන් ආසන්න වශයෙන් ගත්තොත් එම අවුරුදු 3මාරක් 4ක විතර කාලයක් මම ලංකාවේ ළමයින්ට පොදුවේ කරන වැඩක් මේක. ඔය අපේ තියෙනවා මේ මතක හිටින ඉතිහාසයේ පන්තියේ WhatsApp channel එක. ඔයාලා මේ ඒක ෆලෝ කරලා තියෙනවද? ඔයාලා මතක හිටින ඉතිහාසයේ පන්තියේ WhatsApp channel එක ෆලෝ කරලා තියෙනවද කවුරු හරි? කියන්න ළමයි. තියනවද මතක හිටින ඉතිහාසයේ පන්තිය channel එක? ඔව්. ඔයාලා ෆලෝ කරලා තියෙනවද? 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 ෆලෝ
ඔව්. සාමාන්‍ය ඔකට ෆලෝ කරපු කට්ටිය දන්නවා ඇති. අපේ WhatsApp group එක නැත් හරි අහන්නකො. හරි පළවෙනි එක ඔයාලට යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඔය link ඊට පස්සේ අරවා මේවා ගන්න අවශ්‍ය නම් 071 978යි 9328 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔය ටික ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ළමයි හරිද? ඔයාලට මම මේ කියන්නේ තියෙනවා අපේ WhatsApp channel එක ළමයි මතක හිටින ඉතිහාස පන්තිය. ඉතිහාස පන්තිය. මේකේ මම ඔයාලා ඉන්න කට්ටිය දන්නවා ඇති. මම හැමදාම ළමයි ෂෝට් නෝට් දානවා මේකට මේ අදත් දාලා තිබ්බා. හරිද? මම කියන්නේ අපේ කෝඩිනේටර්ස්ලා දාන්නේ. ඒක ඒ ළමයි සත්භාවයෙන් කරන වැඩක් සමස්ත ලංකාවේම ළමයින්ට සත්භාවයෙන් මේක බලා කියා ගන්න. ඒ කියන්නේ ඒ සඳහා කරන්නේ මේ වැඩේ. හරිද? ඊට පස්සේ ළමයි MCQ දානවා දවස ගානේ සිතියන් දානවා ළමයි ඒවා කරන්න පුළුවන්. මේ දවස් ටිකේ වලට දේඩි ඔය එහෙම රිංගන වෙලාවේ ඒ කියන්නේ මේ ඔන්ලයින් පරිසරයේ සැරිසරන වෙලාවේ ළමයි ඔය වැඩේ කරන්න පුළුවන්. හරිද? ඒක එකක්. හරිද? ඒක එකක්. ඊට පස්සේ මේ අනික ඒවා ළම යන්න පුළුවන් history with චන්දිම කියලා තියෙනවා අපේ YouTube channel එක. හරිද? මෙන්න මේ YouTube channel එකට යන්න. මේකට ගිහිල්ලා හරිද මේකේ තියෙනවා ළමයි මෙන්න මේ රෙකෝඩින්ග්ස් ටික ඔයාලට වැදගත් මම එන්න එකයි කියන උත්සාහ කරන්නේ. ඒ ටික බලන්න. හරිද? පළවෙනි එක මේකේ තියෙනවා ළමයි පේපර් එක හැදෙන ආකාරය. පේපර් එක හැදෙන ආකාරය කියන එක. අන්න එක බලන්න. ඒතර ඔයාලට තේරෙයි ඔයාලගේ A level පේපර් එක කොහොමද හැදෙන්නේ? කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා. සමහර ළමයි ඕකවත් දන්නේ නැහැ. ඕක දන්න තු විභාගෙ ලියන්න බෑනේ. හරිද? ඒ හින්දා ඒක අනිවාර්යෙන්ම දැනගත යුතුම එකක්. ඒක අනිවාර්යෙන්ම දැනගත යුතුම එකක්. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ළමයි දෙවෙනි එක තියෙනවා සිලබස් එක. සිලබස් එකේ වීඩියෝ ටික ළමයි මේකේ ලංකා ඉන්දියන් යුරෝපා තියෙනවා ළමයි දැන් ලංකා ටික බලන්න ඉන්දියන් බලන්න. ඔයාලට අදාළ ඉන්දියන්නේ. ඕක බලන්න. යම් ළමෙක් සිලබස් එකවත් දන්නේ නැත්නම් දෙයියන්ගේ නාමෙට මේක බලන්න. හරිද? මේක බලන්න. හරිද? කරුණාකරලා බලන්න. තුන ළමයි ඔයාලට බලන්න පුළුවන්. ඔය මේ කාලේ ඉතින් අනික් වීඩියෝ අතර ඇත්තටම වැදගත් වෙන්නේ. ඔය තියෙන වීඩියෝ අතර ඔයාලට මේ ආව කාලේ වැදගත් වෙන්නේ නැහැ. අනික ලංකා ඉතිහාසය අනුමාන සම්මන්ත්‍රණය. ඔන්න ඕක බලන්න. හරිද? ඔය ටික බලන්න. ඔය වීඩියෝස් ටික බලන්න. ඊට පස්සේ මේ channel එකට අවශ්‍ය කට්ටිය ලොග් වෙලා ඒක කරගන්න. මේ අපේ YouTube එක පැත්තේ යම ඇවිල්ලා පොඩි subscribe පාරකුත් දාන්න. ඔය channel එකත් follow පාරක් දාන්න. ඉතින් ඔයාලා මොන හරි දෙයක් ගන්න එකේ සර්ගේ හිත සුව පිණිස කියලා. මම ඉතින් මේක රායි කිරීමක් කරන්නෙත් නෑ. මම මේක free of charge නේ කරන්නේ. ඔයාලා නිකන් මගේ හිත සුව පිණිස වගේ කැමති නම් විතරක් YouTube එක subscribe කරලා දාන්න. මේකත් follow පාරක් දාලා දාන්න. ඒ අතරේ ඒක කරලා ඔයාලගේ වැඩේ කරගන්න. හරිද? ඒක කරලා ඒක නොකරත් කමන්නේ තමන්ගේ වැඩේ කරගන්න. හරිද? මේ ටික ඔයාලට තමයි දාලා දෙන්නේ. මට නෙවෙයි. මේක ඔයාලට දුන්නා කියලා මට අමුතුවෙන් හම්බෙන benefit එකක් නෑ. මම ඒක ඇත්තටම කරන්නේ ළමයි මේ YouTube WhatsApp channel එක කරන්නේ සමස්ත ලංකාවේ ඉතිහාසය කරන ළමයින්ට මගෙන් යම් දෙයක් වෙන්න. මට හැමෝටම උගන්වන්න බෑ. ලංකාව පුරා පන්ති තියෙනවා. තව ගුරුවරු ඉන්නවා. එයාගේ ඉගෙන ගන්නවා. නමුත් මට නොමිලේ හරි ළමයින්ට දෙයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවනේ. ඒ නිසා තමයි මම අවුරුදු ගානක් තිස්සේ මේ වැඩේ අපි දිගටම අඛණ්ඩව නොකඩවා කරගෙන දවස් ගානේ නොකඩවා කරන් ඉන්නේ. සහ මේක පැත්තෙන් ගිහිල්ලා අවශ්‍ය දේවල් බලා ගන්න. හරිද? ඔයිට අමතරව මේ කාලේ ළමයි අපි පන්ති වලට බඳවා ගැනීම කියලා කරන්නේ නැහැ. ළමයි කීපයක් මගෙන් අහලා තිබ්බ හින්දා මම මේ කියන්නේ. ඔයාලට අවශ්‍ය නම් යම් ළමෙක්ට අවශ්‍ය නම් ඔය ලංකා ඉතිහාසයේ පේපර් ක්ලාස් වල රෙකෝඩින්, ඉන්දියන් ඉතිහාසයේ පේපර් ක්ලාස් වල රෙකෝඩින්, රිවිෂන් පන්ති වල රෙකෝඩින්ස්, තියරි පන්ති වල රෙකෝඩින්ස් ළමයි ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ මිල ගණන් සහ කොහොමද ලබා ගන්න කියන කාරණාව යම් අවශ්‍ය ළමෙක් ඉන්නවා නම් ළමයි මැසේජ් එකක් දාලා මේ නම්බර එකට 071 974 මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. තියරි පන්ති, රිවිෂන් පන්ති සහ පේපර් ක්ලාස්. හරිද? එතකොට තියරි නම් ඉතින් අවශ්‍යතාවයක් තිබ්බොත් පමණයි. පේපර් ක්ලාස් නම් ළමයි පේපර් ක්ලාස් එකේ 2004 ඉඳලා MCQ අපි සාකච්ඡා කරලා තිනවා 25 වෙනකම්. හරිද? ඉන්දියන් ලංකා දෙකේම ළමයි. ඒතර අවුරුදු 20ක 22ක MCQ සාකච්ඡා කරලා ওই ටික බැලුවා කියන්නේ අය ගොඩ යම් ළමෙක්ට. හරිද? නැත්නම් මගේ අපේ ඉන්න බැයි නම් ඔයාලා තනියම හරි කරන්න. තව ගුරුවරෙන් ගිහිල්ලා ඇතිනේ. කොහොම හරි කමක් නැහැ. හරිද? මගේ කියන්නේ අවශ්‍ය ළමෙක්ට. ඒතර රිවිෂන් උත් එහෙමයි ළමයි අපි මුලින් ඉඳන් ප්‍රශ්න ලියන ආකාරයේ සිට අවසාන පාඩම් දක්වා කරලා තිනවා. අවශ්‍ය ළමෙක්ට රෙකෝඩින් ගන්න පුළුවන්.
ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා යම් ළමෙක්ට අවශ්‍යතාවයක් තිබේ නම්. හරිද? ඒක මැසේජ් එකක් දාලා අවශ්‍යකම් තියෙනවා නම් මේ නම්බර් එකෙන් ඒ දේවල් ලබා ගන්න. හරි කොටි තමයි මට බේසිකලි මූලික වශයෙන් ඔයාලට දැනුවත් කරන්න කියා දෙන්න අවශ්‍යතාවය පවතින්නේ. හරිද? අපි යන යන්කෝ අපේ වැඩේට. අපි වැඩේට බයිමුකෝ ළමයි. අපි අද කතා කරන්න ගන්නේ 2026 ඉන්දිය ඉතිහාසය අනුමාන. සහ ළමයි මේ සෙමිනාර් එක ඉවරෙච්ච ගමන් මෙන්න මේ දේ කරන්න. හරිද? මේ අනිත් ටික පැත්තකින් තියන්නකෝ. අවශ්‍ය නම් ගන්න රෙකෝඩින්ග්ස් ගත්ත හැකි, අවශ්‍ය නම් YouTube ගිය හැකි, අවශ්‍ය නම් මේකට ආවා කියලා මේ ඕන එකක්. මොකක් හරි. හරිද? ඒ මොනවා නොකලත් තමයි මෙන්න මේ ටික කරන්නේ. හරිද? ඒ මොනවා නොකලත් මෙන්න මේ ටික කරන්නේ. මේක තවත් ඔයාලා කරගන්න පුළුවන්. හරිද? ඔයාලට අනිත් දේවල් වලින් අඩුපාඩුවක් තියෙනම් ඔය දේවල් කර කියන්නේ යම් දේවල් අඩුපාඩුවක් තිබෙනම් ඔය මං කියපු දේවල් කරගන්න. ඊයරන සියල්ලම ළඟ ඇති ළමෙක් නම් සියල්ලම ළඟ ඇති ළමෙක් නම් ආසන්න 2019 ඉඳන් MCQ ටික නැවත නැවත කරන්න, සිතියන් ටික මාක් කරන්න, පාඩම් ප්‍රශ්න අපි තෝරගත්ත පාඩම් ටිකෙන් ප්‍රශ්න ළමයි උපරිම ලියන්න. ඉඳුමිනි 25. ඉඳුමිනි රිවිෂන් එකට දාගන්න අපේ. මට ඉඳුමිනිගේ නම මතකයි හොඳට. මේ ඉඳුමිනි ඔව් සර් රිවිෂන් එකට ආවේ. ඒක තමයි. ඉඳුමිනි ඊට පස්සේ මොකද උනේ ඔයාට? මට C එකක් තියෙන සර් ඉතිහාසෙට මම මාස 2ක් වගේනේ ආවේ. ආවේ නේද? දැන් මේ පාර අවුලක් නැද්ද ඉඳුමිනි? වැඩ ටික ඕකේද? මේ සැරේ නම් ඕකේ සර් මම දැන් ආයෙ ලියනවා ඉතින්. කොහොම හරි එකක් ගන්න තමයි සර්ගේ නෝට් එක තියෙනවනේ. ඒ ටික තියෙනවද ඔයා ගාව? එහෙනම් හොඳයි. හරි. ඕකේ. මේ අපේ ගෙවල් පැත්තේ ළමයි එහෙමත් දාලා තිනවා පල්ලේ පැත්තේ එහෙම. කොහෙද ගෙවල්? මේ හරි. ඕකේ. වැඩිට බහිමුකෝ ළමයි. මෙන්න මේ ටික කරගන්න. කොහොම හරි ඉතින් මං කියන්නේ මෙච්චරයි. මේ හැමදේම කරන්නේ හරිද? මේ හැමදේම කරන්නේ ළමයි ඔයාලගේ යහපත සඳහා, සුභ සිද්ධිය සඳහා. ඒ නිසා මේ නැත්තම් මට අතරම අවශ්‍යතාවයක් නැහැ පොදුවේ ළමයින්ට සෙමින එකක් දාලා මේ අවසාන කාලේ කරන්න. මොකද මේ දැන් විලාසිනින් කරොත් එහෙම පන්ති වල එනවා කියලා හිතාගත්ත හැකි. නමුත් අවසාන කාලේ ළමයි මේ කැපකිරීම මේ වැය කිරීම කරන්නේ හරිද? මේ අපේ සාමාන්‍ය පේපර් පන්ති තියෙන ටයිම් එක ඒ වැය කරලා කරන්නේ. මට මේකෙන් එහෙම ගන්න කියලා දෙයක් නැහැ. එකම දේ ළමයි අපේ රට වටේ ළමයි කීපයකට ලංකාව වටේ ඉන්න ළමයි කීප දෙනෙක්ට මොනවා හරි මගෙන් දෙයක් වෙන්න තියෙනවා නම් යහපත් දෙයක් වෙන්න තියෙනවා නම් කරන්න. හරිද? ඒ මගෙන් මොනවා හරි ඔයාලට දායකත්වයක් සපයන්න පුළුවන් නම් ඒ වැඩේ කරලා දෙන්න තමයි මම මේක කරන්නේ. ඒ අරගෙන මට ඇති මගුලක් නෑ මේක කරා කියලා. හරිද? එකම දේ ළමයි මේ ඔයාලා කවදා හරි දවසක කවදා හරි කියන්නේ මේ පරිභාගය ලියුවහම දෙසැම්බර් අග ජනවාරි මුල රිසල්ට් එන්නේ. අඩුම මැසේජ් එකක් දාලා කියන මට රිසල්ට් එක අවශ්‍ය නැහැ. හරිද? මට ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් අවශ්‍ය නැහැ. මුකුත් අවශ්‍ය නැහැ. අඩුම මැසේජ් එකක් දාලා කියන සර්ගේ සෙමිනාර් එකට ආවා. ඒකෙන් දෙයක් කරගත්තා නම් කරගත්තා කියලා කරගත්තේ නැත්නම් ඉතින් දාන්න එපා. දෙයක් මොන හරි දෙයක් කරගත්තා නම් දාන්න ළමයි. ඒක ඒ ඇරෙන්න වෙන අර ආත්ම තෘප්තිය සඳහා හැර වෙන එකක් නෑ. මොකද අපේ මගේ පන්ති ළමයින්ටවත් මම මේකට එන්න දෙන්නේ නෑ. දුන්නේ නෑ. හරිද? දැන් මෙතන ඉන්නනම් ඔයාලා බලාගත්ත හැකි අපේ රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් එකතේ මම හිතන්නේ ළමෙක් දෙන්නෙක් විතර ඉන්නවා පේන්නේ. ඒ ඇරෙන්න මම හිතන්නේ හංස කෙනෙක් විතර ඉන්නවා. ඒ ඇරෙන්න කවුරුත් නෑ. හරිද? ඒකත් මම අපේ පන්තිලේ නවුස් කරලා නෑ. මේ අපේ පන්තිලේ නවුස් කරලා නෑ. නේද හංසමාලි? ඔයාලට කවුරුත් මම මගේ පන්තිලේ නවුස්මන්ට් දාලා නෑ. ඒතර සේරම මේක බාහිර ළමයින්ට රට වටේ ළමයින්ට යම් දෙයක් කිරීම යම් දෙයක් ගැනීම සඳහා කරන වැඩක්. හරි. අපි යමුකෝ ළමයි එහෙනම් මෙහෙම පේපරයට. ළමයි ඉන්දියන් පේපර් එක පොඩි අදහසක් ගන්න. ලකුණු 100ක් තියෙනවා. මේකෙන් ළමයි MCQ 40යි MCQ 40යි
MCQ 40ට ළමයි විභාගයට විනාඩි 30කට වඩා ගන්න එපා. ඉක්මනට කරලා දාන්න. හරිද? ඉක්මනට කරලා දාන්න. තහ ළමයි මේ අනිත් දේ සිටියම MCQ එහෙම පැන්සලෙන් අපි කලින් අවුරුදු වල නම් කිව්වා මේ අවුරුදු මෑත කාලේ කිව්වෙම නැහැ ළමයි. මොකද හේතුව ඉස්සරහට අපිට ආරංචි හැටියට මේ ලෙක්චරර්ස්ලාගේ වර්ධනයක් එන්න තියෙනවා. හරිද? ඒකේ කට්ටියත් කිව්වා අර මේ ඉස්කෝලේ වල ළමයි දානකේ ප්‍රශ්නයක් ඒ චක්‍රලේඛේ ප්‍රශ්නයක් කියලා ඒ කට්ටිය වර්ධනයක් කරන කතාවක් කියලා තිබ්බා. මේ මොනවද ඒ සාධාරණ ප්‍රශ්නයක් ඒ මිනිසුන්ට. හරිද? ඒතර මේ ඒ නිසා මේ සමහරට එහෙම අර පේපර් මාකින් වර්ධනයක් වගේ આવත් එහෙම ළමයි මේවා කාලයක් ගොඩ ගහලා දීද්දි අර පැන්සල් ලිව්වොත් මැකෙන්න පුළුවන්. ඒක ගොඩක් කලකිරීමක් වෙලා වැඩි කරගන්න. ඊට පස්සේ මේ රචනා පේපර් එක මේකේ සිටියේ ළමයි ස්ථාන 12ක් තියෙනවා. රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. හරිද? ඒතර මේක ළමයි B සහ රචනා ප්‍රශ්න 3ක් ලියන්න තියෙන එකේ B සහ C කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? B කොටසෙන් 2යි C කොටසෙන් 1යි ලියන්න හැකියාව නැත්නම් ළමයි B කොටසෙන් 1යි C කොටසෙන් 2යි ප්‍රශ්න ලියන්න පුළුවන්. කොහොම තමයි ප්‍රශ්න 3 ලියන්න තියෙන්නේ. කාටවත් ළමයි B කොටසෙන් 3ම ලියන්නත් බෑ. කාටවත් C කොටසෙන් 3ම ලියන්නත් බෑ. මේ දෙක කලවම් වෙන්න තමයි ලියන්නේ. ප්‍රශ්න 3යි ඈ. ප්‍රශ්න 3යි ලියන්න තියෙන්නේ. ආය කියනවා ප්‍රශ්න 3යි. හරි. අපි යන් කොහෙන? හරියට. මගෙත් එක ලස්සනට මේක ලියාගමු. ලස්සනට ලියාගමු. B කොටස. B කොටස. ඒ කියන්නේ ළමයි 12 වසර සිලබස් එකේ. හරි. එන්න පුළුවන්. නිකන් එන්න ඒ කියලා අපි හිතන දේවල්. ළමයි මේ ගිය අවුරුද්දේ භූගෝලීය පිහිටීම එහෙම ආවා. ඒ නිසා අපිට බොහෝ වෙලාවට දැන් භූගෝලීය පිහිටීමෙන් ප්‍රශ්නයක් આવොත් බොහෝට ලකුණු සාමාන්‍යයෙන් ආවොත් ළමයි මේ ඔය වයඹදිග දුර්ග නැත්තම් වයඹදිග භූගෝලීය සීමා වගේ ලකුණු 8 ප්‍රශ්නයක් වගේ එකට ඉඩ කඩක් තියෙයි බොහෝ වෙලාවට. මම මේ බෝඩ් එකේ දාන ඒවාට අමතරව මගේ කටින් පිට වෙන අනික් වචනත් ළමයි chat එකට දාගන්න. නෝට් එකට දාගන්න. හරිද? ඔයාගේ කටු සටහනක් දාගන්න එකට දාගන්න. මම සේරම ටික බෝඩ් එකට දාන්නේ නැහැ. හරිද? එතන මේ අවුරුදු ළමයි බොහෝ වෙලාවට අපිට හිතන්න පුළුවන් භූගෝලීය හරප්පා පාඩමට වැඩි ඉඩක් තියෙයි කියලා. භූගෝලීය පිහිටීම් පාඩම ළමයි බොහෝ වෙලාවට ලකුණු 16ක් අහන එකක් නැහැ. ලකුණු 8කට වගේ අහයි. ඒ කියන්නේ ඔය වයඹදිග කපොළු අපේ ළමයි වයඹදිග දුර්ග වයඹදිග කපොළු නැත්නම් ඒ වගේ දෙයක්. හරි ඒ භූගෝලීය 8ට වගේ එන්න පුළුවන් ලොකු ඉඩක් නැහැ. හරිද? එහෙම ලොකු ඉඩක් අපිට නැහැ මේකේ. ආවොත් 8කට වගේ තමයි අහන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? එයරන් ළමයි බොහෝ වෙලාවට හරප්පා පාඩමට වැඩි බරක් තියෙයි. හරප්පා පාඩමට ලකුණු 16කට වැඩි බරක් ළමයි තියෙයි කියලා හිතෙනවා මේ අවුරුද්දේ. ඒ අනුව මේ විශේෂයෙන්ම ඔය හරප්පාවේ ප්‍රභවය පරිහානිය වගේ කෑල්ලක්. හරිද? ප්‍රභවය පරිහානිය වගේ කෑල්ලක්. ඊට පස්සේ සමහරට සමාජාර්ථික සංස්කෘතික තත්ත්ව කෑල්ල වගේ ප්‍රශ්නයක් ළමයි සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වය වගේ ප්‍රශ්නයක්. ආගම වෙනම අහන්නත් පුළුවන් ආගම ඔය සංස්කෘතිය ඇස්සේ දාලා අහන්නත් පුළුවන්. හරිද? කොහොම හරි ඔය වගේ ප්‍රශ්න වලට ළමයි වැඩි ඉඩකඩක් හරප්පාවේ තියේවි. හරිද? ප්‍රභවය පරිහානිය වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් සමාජ ආර්ථික සංස්කෘතිය කියන එකට ගොඩ ඉඩකඩක් මේ පාරේ හම්බ වෙයි. එහෙම නැත්නම් ආගම වගේ කෑල්ලක් ළමයි අහන්නත් පුළුවන් හරප්පාවෙන් එරුවොත්. හරිද? ඊට පස්සේ ළමයි අපට ආය ආව හැකි වෛදිකයෝගේ පාඩමට. වෛදික පාඩමට. හරිද? සාමාන්‍ය වෛදික පාඩමේ ළමයි ඍග් වෛදික යුගයයි පශ්චාත් වෛදික යුගයයි තියෙන්නේ. හරිද? මේ ඉතින් ළමයි ওই දෙකෙන් අපිට මොන කෑල්ලක් හරියටම අහයිද කියන එක කියනවට වඩා මගේ නම් උපදේශ වෛදික වලින් අහයි මේ අවුරුද්දේ බොහෝ වෙලාවට. ගොඩ ඉඩ කඩක් තියෙනවා අනිවාර්යෙන්ම අහයි. වෛදික හරප්පා ওই දෙකට ගොඩ ඉඩ කඩක් ළමයි මේ පාර හම්බේ ගිය පාර පේපරේ සහ කලින් පේපර බැලුවම අපිට හිතෙනවා ඒක. ඒ නිසා ළමයි පුළුවන් නම් වෛදික සීරම පාඩම් කරගන්න. හරිද? ඔයාලට ඔය රික් සහ පශ්චාත් වල සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික ඔය සංස්කෘතිය කිව්වහම ලියන්න ඕන ටිකක් තියෙනවා. මට ඉතින් ඒ ලියන්න ඕනි මොනවද? කොහොමද ලියන්නේ? හරප්පා සංස්කෘතිය මොනවද ලියන්නේ? ඒවා මේ මෙතන කියන්න බෑ. අපි පන්තිවල එහෙම සාකච්ඡා කරා. මම හිතනවා ඔයාලා ගිය පන්තිලත් ඒවා උගන්වලා ඉස්කෝලේ ඒවා කතා කරලා ඇති කියලා මම
එන කොටස් ටික දෙන්නේ. හරි. එතකොට ළමයි සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජයට රිග්වල ගොඩක් වෙලාවට පශ්චාත්වල අහන්නේ සාමාන්‍ය රිග්වල අහන්නේ රගල පශ්චාත්වල තනියම ඇහුවොත් පශ්චාත්වල අහන්නේ නැත්නම් සංසන්දන ප්‍රශ්නයක් වගේ අහයි. හරිද? මම මේ ටික මේ ඉතින් ඔය ටික බලා ගන්න සංසන්දන ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් රික් සහ පශ්චාත් සංසන්දනය කරලා සූදානම් වෙන්න. හරප්පා සහ වෛදික වල ලොකු ඉඩ කඩක් මේ පාර තියෙනවා. ඊට පස්සේ ළමයි මේ ක්‍රිස්තු පූර්ව 6 ක්‍රිස්තු පූර්ව 6 නම් මේ පාර අහන එකක් නැති වෙයි. හරිද? ක්‍රිස්තු පූර්ව ළමයි අහන එකක් නැති වෙයි මේ පාර. මම මේ තරු ලකුණු දාන්න ටිකක් වැඩි අවධානයක් දෙන්න අවශ්‍ය කොටස්. හරිද? ක්‍රිස්තු පූර්ව 6 නම් මේ පාරේ ලොකු බරක් දෙන එකක් නැති වෙයි. ඇහුවොත් ළමයි ලකුණු 8කට වගේ තමයි අහන්න තියෙන්නේ. ඇහුවොත් සාමාන්‍ය ලකුණු 8කට වගේ තමයි අහන්න තියෙන්නේ. ඊට පස්සේ මෞර්ය අවධිය මෞර්ය ළමයි මට හිතෙනවා මේ පාර සමහරවිට පූර්ව මෞර්ය මගදී නැගීම පූර්ව මෞර්ය මගදී නැගීම. ඒ කියන්නේ අර හර්යංක සිසුනාග නන්ද ඔය පෙළපත්වල සමහර ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? එහෙම ආවේ නැත්තම් චන්ද්‍රගුප්ත මෞර්ය හෝ අශෝකට වැඩි බරක් තියෙයි. අශෝකට වැඩි බරක් තියෙයි. සමහර විට ලකුණු 8කට වගේ මෞර්ය පරිපාලනයේ ප්‍රශ්නයක් අහන්නේ. මෞර්ය පරිපාලනය සාමාන්‍ය නිතරම අහන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කියන්න බෑ ලකුණු 8කට වගේ හෝ ළමයි පුළුවන් නම් මෞර්ය පරිපාලනයෙන් බලාගෙන යන්න. පරිපාලනය ලකුණු 8කටවත් බලා 8කට නෙවෙයි අතන මේක 16කට අහන්න පුළුවන් කෑල්ලක්. සමහරට ඔය මධ්‍ය පාලනය කියලා වෙනම ලකුණු 8 කෑල්ලක් නැත්තම් ප්‍රාදේශීය පාලනය කියලා වෙනම ලකුණු 8 කෑල්ලක් රාජ්‍ය පාලනය මේ නගර පාලනය කියලා වෙනම ලකුණු 8 කෑල්ලක් ළමයි එහෙම අහන්න පුළුවන්. මේ වගේ කරලා සූදානම් වෙලා යන බොහෝ වෙලාවට පූර්ව මෞර්ය නැත්තම් චන්ද්‍රගුප්ත අශෝක දෙන්නගෙන් හයිබ්‍රිඩ් කරලා චන්ද්‍රගුප්ත අශෝක වගේ දෙන්නට මේ තරු දාලා තියෙන එකයි ලොකු බරක් ඉඩ කඩක් හම්බෙන්න හැකියාව තියෙනවා. හරිද? ඔය ටික තමයි සාමාන්‍යයෙන් එන්න තියෙන්නේ. නමුත් ඊට අමතරව නම් ලකුණු 8කට ටිකක් ටාගට් කරපු එකක් දෙන්න. ලකුණු 8කට අහන්න පුළුවන් දේවල් ටිකක්. සංගම් සාහිත්‍ය සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අහනවා. මේ අවුරුද්දට අහන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ භූගෝලීය පීඨිම ළමයි වයන්දික කපළු හෝ භූගෝලීය සාධක කියලා සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ලකුණු 8කට. මෙගස්තිනිස් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය හරිද? ඊට පස්සේ තව ගත්තොත් එහෙම ළමයි ඔය මේ ක්‍රිස්තු පූර්ව 6 ආගම හෝ දේශපාලනය වගේ ළමයි නැත්නම් ක්‍රිස්තු පූර්ව 6 සාමාන්‍යයෙන් අර ලොකු කෑල්ලක් නේද ළමයි සමූහාණ්ඩු ගැන රාජාණ්ඩු ගැන 12 මහා ජනපද කියලා ඔය වගේ අහන්න පුළුවන්. ඒ ක්‍රිස්තු පූර්ව 6 ළමයි ඒ වගේ විදිහට අහන්න පුළුවන්. 12 මහා ජනපද නැත්නම් රාජාණ්ඩු සමූහාණ්ඩු කියලා ඒ වගේ අහන්න පුළුවන්. තව සමහර ළමයි වෛදික කොටස් වලින් එහෙම වෛදික කෑලි 8ක් තියෙනවා ළමයි. ඔය 8 මොනවා හරි එකක් දෙකක් විතර අහන්න බැරි කමක් නැහැ. රික් ආගම, රික් දේශපාලන, රික් සංස්කෘත පරිපාලන, රික් දේශපාලන, රික් ආර්ථිකය, රික් සමාජය නැත්නම් පශ්චාත් ආගම එහෙම ඒ වගේ එකක් අහන්න ඉඩ කඩ ඇති. තියෙන්නේ නෙමෙයි අහයි. හරිද? ඉතින් ඔතන ඇත්තටම ප්‍රශ්න 8ක් අහන්න 4යි අහන්නේ. මේ ටික ආශ්‍රයෙන් ওই ටික සකස් කරන්න ඉඩ කඩ තියෙනවා බොහෝ වෙලාවට. මගේ නම් නිර්දේශය. හරිද? මම ඔයාලට මේ දැන් මේ මෙහෙම අහයි කියලා මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. හරිද? දැන් මෙතන අපි වැඩි ඉඩ කඩක් තිබෙනවා කතා කරන්න. හරිද? මෞර්යයන් ගියොත් මේ දෙන්න සහ මේක හරප්පාවල මේ ටික ඔය වෛදික ළමයි මම කතා කරලා මෙතනක් දුන්නා. කතා කරලා ළමයි එහෙමම අපි යම් කාරණා ටිකක් පැහැදිලි කරගත්තා. හරිද? මගේ උපදේශ පුළුවන් නම් ඔයාලා මෙතනින් පාඩම් 3ක් තෝරගන්න. හරිද? ඒ පාඩම් 3 සම්පූර්ණ බලන්න. හරිද? හරප්පා සම්පූර්ණ. ඒ කියන්නේ හරප්පා මගේ මේ අනුමාන වලට ලබු නොවි ෆුල් පාඩම් බලාගන්න. වෛදික මගේ අනුමාන වලට ළමයි ලබු නොවි ෆුල් පාඩම් බලාගන්න. මෞර්ය මගේ අනුමාන වල ලබු ළමයි මෞර්ය සමස්ත පාඩම් බලාගන්න. අනිවාර්යෙන් ප්‍රශ්න දෙක ලියාගන්න. අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් ලියාගත්ත. දෙකක් නේ 3ක් එන්න පුළුවන්. හරිද? 3 මේ දෙකක් ලියුවා මම ෂුවර් නේ සොට ප්‍රශ්න දෙකක් ලියුවා. මගේ දැන් මේ අපේ අනුමාන ටික ફોකස් කරලා ඒක ඕකේ. හරිද? නමුත් මං ඊට වඩා මගේ ළමයින්ට දෙන උපදෙස් මගේ පන්ති ළමයින්ට දෙන උපදෙස් ළමයි ඔයාලා පුළුවන් නම් අනුමාන වලට යන්න නැතුව ෆුල් බලා ගන්න මේ පාඩම් තුන. ඕකේ. හරි. අනිවාර්යෙන් ලියුවේ. අනිවාර්ය ප්‍රශ්න දෙකක් ලියුවේ. ඔයාලට මේක ලියා ගන්න ටයිම් එක අවශ්‍යයිද?
මේක ලියාගන්න කාලය අවශ්‍යයිද? ලිව්වද? මම විනාඩියක් දෙකක් විතර දෙන්නම්කෝ ඔයාලට. විනාඩියක් දෙකක් විතර දෙන්නම් මේක ලියාගන්න. ඉක්මනට ලියාගන්න, ඊට පස්සේ අපි ඊළඟ කැලට යන්න. හරිද? ආලම ඉවරද? කියන්න. එම බෝඩ් එක ටික හරි මම ඉක්මනට කියවන්නම්කෝ. භූගෝලීය පිහිටීමෙන් ලොකු ඉඩ කඩක් හම්බෙන එකක් නැහැ කියලා අපි කියලා තියෙනවා. හරප්පා ප්‍රභවය පරිහානියට එන්න පුළුවන්, සමාජ ආර්ථිකයක් වෙන්න පුළුවන්, ආගම ඉඩ කඩක් තියෙනවා. වෛදික රික් සහ පශ්චාත්වලින් සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික කියන කාරණා සංසන්දනාත්මක වශයෙන් හෝ වෙනම තුපුර හයට ලොකු ඉඩ කඩක් හම්බෙන එකක් නැහැ. මෞර්ය පූර්ව මෞර්ය මගධය නැත්නම් චන්ද්‍රගුප්ත මෞර්ය අශෝක පරිපාලන ලකුණු 8කට වගේ අහන්න පුළුවන්. ලකුණු 8 කෑලි වශයෙන් සංගම් වයිමදිග බෞද්ධය භූගෝලීය පිළිමේ මෙගස්තිනිස් පිළිබඳව අර්ථ ශාස්ත්‍රය ගැන වෛදික යුගයෙන් සමහරට කොටසක් ළමයි සහ ක්‍රිස්තු පුර 6න් දේශපාලන වශයෙන් මොන හරි ටිකක් අහන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ දේශපාලනයේ සමූහ ආණ්ඩු ගැන, රාජාණ්ඩු ගැන, 16 මහ ජනපද ගැන අහනවා. තමන එහෙම තමයි අහන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අහන්නේ. ඉතින් ඔව් එයාට තව දාලා තිනවා මේ රෙකෝඩින්ග්ස් ගන්න නම් කොහොමද දාලා මෙහෙමයි. ඔයාලට යම් ළමෙක්ට අවශ්‍ය නම් අපේ 2027 ඉඳලා 2025 දක්වා ලංකාවේ ඉන්දියාවේ MCQ ඩිස්කෂන් තියෙනවා බලන්න පුළුවන් රෙකෝඩින්ග්ස් අරගෙන. හරිද? සම්පූර්ණ පළවෙනි පාඩමේ සිට අවසාන පාඩම දක්වා රිවිෂන් රෙකෝඩින්ග්ස් තියෙනවා. අරගෙන බලන්න පුළුවන්. ඒතර ඔයාලට ඇත්තටම යම් ළමෙක් දෙක හිතන්න ඔය කෙනෙක් කවුරු ඉන්නවා කියලා ඒ ළමයාට මේ MCQ ටික බෑ, රචනා ටික බෑ, සිතියන් මොන ටිකක් බෑ. හරිද? ඒතර යාට ඒ ටික අරගෙන මේකෙන් Taman තෝරගත්ත හරප්පා නම් හරප්පා රචනා ප්‍රශ්න ටික බැලුවා, තියරි ටික බැලුවා. දැන් Tamanට අවශ්‍ය රචනා තියරි නම් තියරි ටික බැලුවා, රිවිෂන් බැලුවා. පාස් පේපර්ස් ටික බලාගත්තා, ලෑස්ති වුණා, කරගත්තා. ගියාර මම කියපු මම මෙතන මුලින්ම දැම්මේ මේවා ටික ආසන්න අවුරුදු 5ක් 2019 ඉඳන් ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. ඒ තෝරගත්ත ප්‍රශ්න ටික ලියන්න. හරිද? ඊට පස්සේ මැප් එක කරන්න ළමයි. ඉතින් ඒකට අවශ්‍ය ගයිඩ් එක රෙකෝඩින්ග් සරහා යම් ළමෙක්ට ගන්න අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඒක ගෙවීම සහ කොහොමද වෙන්නේ කියන කාරණාව අර නම්බර් එකට 071යි 970 9328 අංකයට මැසේජ් එකක් දාලා අහගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි යමු 13 අතරට. හරි. ඊට පස්සේ අපි එමු මේකේ C කොටසට 13 වසරට ටිකද ළමයි ගොඩක් වෙලාවට මේ පාර අහයි කියලා හිතනවා ඇහුවොත් පශ්චාත් මෞර්ය පාඩමෙන් විදේශීය රාජවංශ පිළිබඳව ඒ කියන්නේ පශ්චාත් මෞර්ය අවධියේ ආක්‍රමණික රාජවංශ ඔය මේ හතරම එකට ග්‍රීක ශක කුෂාණ පාර්තියන්
ඔය ටිකෙන් ළමයි ලකුණු 16 ප්‍රශ්නයක් විතර මේ පාර බොහෝ වෙලාවට ඉඩ කඩක් හම්බ වෙයි. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ගුප්ත පාඩම ළමයි ඊට පස්සේ එන්න පුළුවන් අපිට. මේක විශේෂ කොටසක්. ගුප්ත පාඩම එන්න පුළුවන්. ගුප්ත පාඩම අහනවා. ගුප්තයන්ගේ ළමයි ගුප්ත සංස්කෘතියෝ ගුප්ත පාඩම් වල ප්‍රශ්නේ මාරන හැටි ටිකක් වෙනස් ඈ. ඒක හොඳ අවබෝධයෙන් ඉන්න. අමාරු නෑ හරි ලේසි. හරිද? ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ ළමයි ගුප්ත සංස්කෘතිය ගුප්ත පරිහානියට නම් ලොකු ඉඩක් හම්බෙන එකක් නෑ කියලා අපිට හිතන්නත් පුළුවන්. නමුත් අහන්න බැරි කමකුත් නෑ. ගුප්ත පරිහානිය ළමයි සමහරට අහන්න ඉඩ කඩකුත් තියෙනවා. කොහොම හරි තව සමුද්‍රගුප්ත ගැන අහන්න පුළුවන්. මෙන්න මේ දෙක තුට්ටක් විශේෂ ඉඩ කඩක් දීලා බලාගන්න සහ සමුද්‍රගුප්තත් පාඩම් කරන් යන්න. ඊට පස්සේ පශ්චාත් ගුප්ත අවධිරාවුත් එහෙම පශ්චාත් ගුප්ත අවධිරාවුත් එහෙම ළමයි හර්ෂ සහ ත්‍රිකෝණ අරගලය. හර්ෂ හා ත්‍රිකෝණ අරගලය. හර්ෂ ත්‍රිකෝණ අරගලය. බෙන්ගාලයේ පාල රාජවංශය. මේකෙන් ළමයි ත්‍රිකෝණ අරගලයට වැඩි ඉඩ කඩක් හම්බෙයි. මම මේ එන්න පුළුවන් ටික සහ මේ වැඩි ඉඩ කඩක් දෙයි කියලා හිතන ඒවාට පොඩි තරුවක් දාන්නේ. මේක ත්‍රිකෝණ වර්ගය ළමයි පොඩි වැඩිපුර ඉඩ කඩක් හම්බෙන්න පුළුවන් මේ පාර පේපර් එකේ. හරි. සර් ඔව්. සර් ත්‍රිකෝණ බලාරගලය මේ ගිය සැරේ කෙටි සටහනක් විදිහට ආව සර්. ඔව් මෙහෙමයි ගියා පාර ආවා කියලා මේ අවුරුදු නෑවිදින් තියන්නේ හොඳේ. හරි සර්. thank you. ඔව්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආපු එකක් කියලා අපි මේ අවුරුද්දේ අතහර දාන්න බෑ අපිට. හොඳ ප්‍රශ්නයක් අහුවේ හොඳයි ඒක අහපු එක. ඒක අනිත් ළමයන්ටත් හොඳයි. හොඳ දෙයක් ඔයා මතු කරේ මේ ගිය අවුරුද්දේ ආවා කියන එක මේ අවුරුද්ද නෑවිදින් තියෙන හේතුවක් නේ. අපි සාමාන්‍යයෙන් දැන් ළමයි ගොඩක් වෙලාවට කරන්නේ ගිය අවුරුද්දේ ආවා මේ අවුරුද්දේ නේ එකක්. දැන් කියලා දාන්න එහෙමනේ. එහෙම නෑ. හොඳේ. එන්න පුළුවන්. හොඳ කාරණාවක් ඔයා ඇහුවේ. ඊට පස්සේ දකුණු ඉන්දියාව. දකුණු ඉන්දියාවේ ළමයි ඔය ගොඩක් වෙලාවට පල්ලව සංස්කෘතිය වගේ එකකට. පල්ලව සංස්කෘතිය. ඊට පස්සේ ළමයි ගත්තොත් එහෙම චෝල පරිපාලනය. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ පාර ඔය වගේ ඉඩකඩ. ලකුණු 8 ඒවා පැත්තට ගියොත් එහෙම. හරිද? අරාබි ආක්‍රමණ. අරාබි තුර්කි ආක්‍රමණ ළමයි. තමයි මේක 16කට එන්න බැරි කමකුත් නෑ. හොඳයි අරාබි තුර්කි ආක්‍රමණ 16කට අහන්න බැරි කමකුත් නෑ. ඒක දාගන්න. මේක නම් පොඩි කෑල්ලයි තියෙන්නේ. උඩක් කියලා 8කට නම් අහයි. නමුත් 16කට අහන්න බැරි කමකුත් නෑ මේ පාර. අරාබි තුර්කි ආක්‍රමණ. මට හිතෙනවා තමයි 16කට අහයි කියලා. අපිට බලාගෙන එකක් බලාගෙන යන්න. හරිද? පොඩි පාඩමක් පිළිවෙකම රැ තියෙන්නේ. ඊට පස්සේ ළමයි කනිෂ්ක පිළිබඳව 8කට නැත්නම් කුෂාණ ආගම වගේ නැත්නම් කුෂාණ සංස්කෘතිය වගේ එකක් කනිෂ්කත් එක්ක අලහබාද් ප්‍රශස්තිය චාලුක්‍ය පුලකේෂින් ගැන චාලුක්‍ය දෙවන පුලකේෂින් ගැන කූණවරු ගැන මෙසමයි සමහරට සාතවාහනයන්ගේ සාතවාහනය ගැන යම් කොටසක් සංස්කෘතියෙන් හරි ඔවුන්ගේ දේශපාලනයෙන් හරි අහන්න බැරි කමක් නැහැ. ළමයි මේ සාතවාහන සුට්ටක් ඔයාලා සාතවාහනික පාඩම් කරගන්න ඕන නම් ලකුණු 16කටත් එක්ක බලා ගන්න. ඔයාලා බලන්න 2012 13 වගේ අවුරුදු වල පාස් පේපර් වල ආවා සාතවාහන ප්‍රශ්න දෙකක් ළඟ අවුරුදු දෙකක. හරිද? 2012 13 මට මතකයි හැටියට. මේ ආසන්න අවුරුදු දෙක ළමයි ආව ළඟ සාතවාහන දේශපාලනයෙන් හා සංස්කෘතියෙන් ප්‍රශ්න දෙකක් ඔය ප්‍රශ්න දෙක බලා ගන්න. සාතවාහන බලනම් එහෙම ලකුණු 16කට එක බලන්න සමහරට ලකුණු 16කට ළමයි මේ සාතවාහන ප්‍රශ්නේ එන්න බැරි කමක් නැහැ මෙතෙන්ට. හරිද? මේ සාතවාහන ප්‍රශ්නේ මෙන්න මෙතෙන්ට එන්න බැරි කමක් නැහැ සමහර විට. ඒ නිසා ඒ ගැන අවධානයක් දෙන්න සැලකිල්ලක් දෙන්න. අවධානයක් දෙන්න සැලකිල්ලක් දෙන්න. හරිද? ඕකේ. වැඩි නෝට් කරගන්නකෝ.
ඉවර නෑ තාම හොඳේ නෝට් කරගන්නවා ටික ඉක්මන් නෝට් කරගන්න ඉවරද ළමයි නෝට් කරගෙන කියන්න ඉවරද නෝට් කරගෙන ඉවරද ළමයි ඉවරද ඔව් ඔන්න ඔයාලගේ මේ ගෲප් එකට අර අනුමාන සම්මන්ත්‍රණයේ ගෲප් එකට මම අපේ YouTube channel එක link එක දැම්මා ඊට පස්සේ දැම්ම ගිහිල්ලා ඔයාලට පුළුවන් බලන්න සහ subscribe පාරකුත් දාන්න පුළුවන් නම් share පාරකුත් දාන්න යාළුවන්ටත් බලන්න හරිද ඊට පස්සේ මම ඔයාලට අපේ WhatsApp channel එකත් ඒකටම දාලා තියන්නම් ඕකේ ළමයි දැන් මට කියන්න ඔයාලට අවබෝධයක් ආවද කොහොමද අනුමාන එන්නේ මොකද කියලා අවබෝධයක් ආවද ඔව් මේ හදිස්සි කට්ටියට යම් දේවල් ටිකක් මිස් වෙනවා හරිද මේ අර සෑම තැනම ළමයි ටිකක් හදිස්සිකාරෝ ඉන්නවනේ වැඩේ ඉවරච්ච ගමන් යන එතකොට යාළුවට මං මේ අතරම හිතලා නෙවෙයි මේ වැඩේ උනේ ගිහිල්ලා කොහොම හරි කීප දෙනෙක් හරි අහන්නකො මෙන්න මේ කෑල්ල අහගන්න හරිද මේ ළමයි මෙතනින් ඔයාලට දැන් හිතන්නකෝ මේ සේරම පාඩේ දකුණින් ගියාද ඔයාලට නිකන් ග්‍රීක සාහිත්‍ය වගේ කරගන්න බෑ මම ඔයාලට ඔප්ෂන් එකක් දෙන්නම් ළමයි පුළුවන් නම් গুপ্ত සමස්ත පාඩමයි গুপ্ত සම්පූර්ණ පාඩමයි හරිද මෙන්න මේ පශ්චාත් গুপ্ত ඒ කියන්නේ හර්ෂ ත්‍රිකෝණාර්ගලයේ පාළ ඔන්න ඔය ටික ළමයි ෆුල් බලා ගන්න අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් හෝ එකක් ලියන්න පුළුවන්කම හම්බෙන්නේ හරිද ඒතර අතනින් දෙකයි මෙතනින් එකක් හෝ දෙකක් කරගන්න පුළුවන් ඉතින් පශ්චාත් গুপ্ত ෆුල් පාඩමයි গুপ্ত ෆුල් පාඩමයි බලන් යන්න මේ গুপ্ত විතරක් බලන්නත් එපා නෑ පශ්චාත් গুপ্ত විතරක් බලන්නත් එපා දෙකම බලා ගන්න ඒතර අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් නම් ලියන්න පුළුවන් නමුත් එකක් හෝ අනිවාර්යෙන් ලියා ගන්න ඉඩ කඩ හම්බෙන්නේ හරිද දෙකක් ලියන්න පුළුවන් නමුත් එකක් කියලා අපි හිතලා මේ දෙක පාඩම් දෙක ෆුල් බලා ගන්න එතකොට වැඩේ කොට දා ගන්න පුළුවන් හරිද අනුමාන කියන්නේ අනුමාන ළමයි අනුමාන කියන්නේ අනුමාන මම දුන්නත් වෙන ගුරුවරයෙක් දුන්නත් අනුමානම තමයි අපි කවුරුත් පේපර් එක දිහා හොරෙන් බලන් ඉඳලා අපේ බාප්පලා හැම පේපර් හදන්නේ නැහැ ඒ නිසා ළමයි මේ අනුමාන කියන්නේ අනුමාන හොඳට මතක තියාගන්න මේ ටික අපි දීපු අනුමාන ටික නෝට් එක ඔළුවට දාගන්න අවශ්‍ය පරිදි පාඩම් කරගන්න ලෑස්ති වෙන්න සහ මම කියන්නේ මේක මේ පුළුවන් නම් සේරම පාඩම් කරලා යන්න බැරි නම් එහෙම මම කියන්නේ මේ මෙයා පාඩම් කරපුවාට අවුලක් නැහැ හොඳයි මෙයා පාඩම් කරපුවා හොඳයි මම කියන්නේ එහෙමවත් තාම රෙඩි වෙලා නැත්තම් එහෙම මෙන්න මේ දෙකෙන්වත් ගේම ගහ ගන්න හරිද ওই දෙකෙන්වත් ගේම ගහ ගන්න මට කියන්නකෝ ළමයි ඔයාලට අද දවසේ අපි සම්මන්ත්‍රණයක් අරගෙන දැන් මගේ කාලේ පැයක් විතර මම අරගෙන ඔයාලා වෙනුවෙන් මේ යම් කාර්යයක් අපි කරා ඔයාලට මොකද්ද අද දවස පිළිබඳව ඔයාලගේ අදහස ඔයාලට කාරණා ටික පැහැදිලිද අපි කියපු කතා කරපු දේවල් ටික තේරුණාද ළමයි පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න මොකද ඔයාලා දෙන ෆීඩ්බැක් එක තමයි ඊට පස්සේ ලබන අවුරුද්දෙත් මට මේ වගේක් කරන්න හිතුනොත් හිතෙන්නේ ශක්තිය ධෛර්යය හම්බෙන්නේ සහ
යුරෝපා ළමයින්ගේ එකක් තියෙනවා. අතර මම අර ලංකා එකේ කමෙන්ට්ස් වල තිබ්බේ යුරෝපා කරන්න කියලා. යුරෝපා වල. ඉන්දියන් වල කරන්න කියලා එකෙක් දාලා තිබ්බේ. හරිද? ඉන්දියන් වල කියලා එකෙක් දාලා තිබ්බේ. මේ සේරම තිබ්බේ යුරෝපා බලන්නකෝ මේ කමෙන්ට් එක වල වීඩියෝ එක බලද්දී. හරිද? දැන් ඊයේ අදත් දාලා තිබ්බා කවුරු හරි එක්කෙනෙක්. සර් යුරෝපා වලට අනුමාන සම්මන්ත්‍රණයක් දෙන්න කියලා. හරිද? යුරෝපා වලට. මේ ඉතින් යුරෝපා වලට තාම ඇත්තටම කරේ නැහැ. මේ එතකොට ළමයි ඔයාලගේ මොකක්ද අද දවස් සම්බන්ධයෙන් අදහස ඔයාලට වැඩේ පැහැදිලිද තේරුණාද කියන කාරණා චුට්ටක් දාන්න. එතන මේක තමයි මට ඊට පස්සේ ඊළඟ වැඩකට දෙන එන අර අභිප්‍රේරණය මොටිවේෂන් එක. හරිද? කැමති කෙනෙක්ට මයික් ගන්න හොඳයි නම් හොඳයි කිව්වා. ඒ නරකන්නයි නරකයි කිව්වේ. හරිද? ඔයාලට මේ කියපු කාරණා ටික තේරුණාද? අලමයි. ඔව් ගොඩක් මේ මොකක්ද කියන්නේ ආයෙ වැඩක් කරන්න හිතෙන જાතිය කමෙන්ට්ස් ටිකක් නේද? ඒ කියන්නේ මම මට එකම දේ ඔයාලා මේ කරපු වැඩෙන් ඔයාලා යම් දෙයක් ගත්තා නම් ඒක තමයි මම ලබන එකම සතුට ළමයි. ඒ ඇරෙන දෙයක් නෑ. මොකද ඉතින් මට ඇත්තටම මේකේ මේ එක්සෑම් එකට කාලයක් තියලා මේකේ බෙනිෆිට් එකක් නෑනේ. ඒතර මට තියෙන එකම දේ ඔයාලා මේකෙන් දෙයක් ගත්තා කියන කාරණාව දෙයක් කරගත්තා කියන එක ඒ සතුටම පමණයි මට ඉතුරු වෙන්නේ. සහ අපි ගෙනියන්නේ කරපු හොඳ දේවල් පමණයිනේ. ඒතර ඔයාලා මේකෙන් දෙයක් අරගෙන එක්සෑම් එක කරගත්තා නම් ඒක තමයි එකම දේ. මේක තමයි ඉතින් ඒක තමයි ඒ එකම දේ ළමයි ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඔයාලට ඔය අපේ YouTube channel එකට ගිහිල්ලා අවශ්‍ය දේවල් මේවා කරගන්න ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉඩ කඩ තිබ්බොත් ළමයි කියා දෙනවා. කොහොම හරි එකම දේ හොඳ රිසල්ට් එකක් ගන්න. රිසල්ට් එක කරගෙන මටත් මැසේජ් එකක් දාලා කියන්න සර්ගේ ඕන්මාන සෙමිනේර් ආවා. මෙහෙම රිසල්ට් එකක් ගත්තත් කියන කාරණාව පොඩි මතක් කිරීමක් කරන්න කවුද හරි දවසක රිසල්ට් එකක් ගත්තට පස්සේ කොහෙදි හරි දැක්කොත් එහෙම අඳුර ගන්න පුළුවන් උනොත් කතා කරන්න. හරිද? ඕලා මේ අනිවාර්යෙන්ම එකම දේ හරිද? එකම දේ හොඳ රිසල්ට් එකක් ගන්න ළමයි. හොඳ රිසල්ට් එකක් ගන්න හැමෝම නම්බර් එක මම කියන්නම්. ඔව් ඇත්තටම ආකාශ් මෙතන ගොඩක් ඉන්නේ අපේ මගේ ළමයිනේ. මගේ ළමයි එක්කෙනේ මම දැක්කේ අර ඉන්නවා. එක කෙල්ලෙක් විතරයි. ඊටු සියලුම අපේ බාහිර ළමයි ඉන්නේ. 930යි සෝරි 978යි.
හරිද? ඔය නම්බර එක. මේ 0.71 970 328. එහෙනම් ළමයි හැමෝටම තෙරුවන් සරණයි. හරිද? දෙවි පිහිටයි ජය වේවා. හැමෝටම උපරිම ඒ සාමර්ථයක් ගන්න ශක්තිය ධෛර්ය වාසනාව හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විභාග ජයග්‍රහණය උපරිමම හම්බෙන්න හොඳ රිසල්ට් එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ළමයි. ඒ වගේම ඒ තුනක් ගන්න රෑන්ක් එකක් දාන්න හැමෝටම කැම්පස් යන්න ශක්තිය ධෛර්ය වාසනාව හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ළමයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි. හොඳට විභාගේ කල්පනා ලියලා අනිවාර්යයෙන්ම නිසක ජයග්‍රහණයක් අරගෙන එන්න. තෙරුවන් සරණයි හැමෝටම දෙවි පිහිටයි.